ඔබේ සිතුවිලි හැදෙන විදිය ඔබ දන්නවද? පොඩි කාලයේ ඉඳලා ඔබ ජීවත් වන්නේ ඔබේම සිතුවිල්ලක පමණයි. ජීවත් වෙනවා කියා කිව්වාට එය ක්‍රියාවලියක් පමණයි. ඔබ ඔබේ කුඩා කාලයට යන්න. ඔබ හොඳින් විමසා බලන්න මේ ආලෝකය ගැන. ආලෝකය කියන්නේ කම්පනයක්. ඔබේ ඇසේ සකස් වෙන කම්පනයට සමාන කම්පනකමයි ඔබට පෙනෙන්නේ. වේගයෙන් ස්පාක් වෙන විදුලිය වගේ ඔබේ ඇස ස්පාක් වෙනවා. ඒ ස්පාක් එකට සමාන කම්පන ඔබට එළියෙන් පෙනෙනවා. නමුත් ඒ කිසිවක් බාහිරින් පවතින එළියේ පවතින ආලෝකයක් නොවේ. මේ දෙක සමාන වීම නිසා ඔබට ආලෝකය පෙනෙනවා. ඔබ නුවණින් විමසා බැලුවොත් ඔබට දැනේවි. ඔබට පෙනෙන මේ ලෝකය නෙමෙයි සත්වයින්ට පෙනෙන්නේ. ඔබ නිකමට සිතා බලන්න වේයෙක්. වේයෙක්ට මේ ලෝකයේ පෙනෙන්නේ වෙනම විදියකට. වේයාට ලෝකෙම පෙන්නේ මැටි විදියට. මැටි ගෙනල්ලා වේයා ගෙයක් හදාගන්නවා. වේයාට වර්ණ නැහැ. වේයාට දැනෙන්නේ පෙනෙන්නේ මැටි තියෙනවා සීමිත ප්‍රමාණයයි. වේයාගේ ඇසේ සකස් වෙන කම්පන ස්වභාවයට බාහිර සකස් වෙනවා. ඒ වගේම තමයි ඔබේ ඇසේ සකස් වෙන කම්පන ස්වභාවයට බාහිරින් ලෝකයක් පෙනෙනවා. වර්ණ 7ක් පෙනෙනවා. වේයා ගෙවල් හදනවා මැටි වලින්. ඔබ ගෙවල් හදනවා මේ තියෙන ඔබට පෙනෙන දැනෙන ඇසෙන යම් දේවල් වලින් එකතු කරලා මේ විඥාන මායාවෙන් ලෝකයක් හදාගන්න. ඔබත් ගෙවල් හදනවා. ඔබ ජීවත් වෙනවා. හැබැයි ඔබට පෙනෙන මේ මායාවෙන් ලෝකයේ සත්‍යයක් නම් වේයාට පෙනෙන ලෝකය සහ ඔබට පෙනෙන ලෝකය සමාන විය යුතුයි නේද? වේයාට විතරක් නෙමෙයි ගවයාට ලෝකේ පෙනෙන රතු පාටට සෑම දෙයක්ම රතු පාටින් බාහිර සකස් වෙනවා. ඒ වගේම මීමැස්සට ලෝකේ පෙනෙන අටස්සාකාරව. මීමැස්ස ලෝකය දකින්නේ අටස්සාකාරව. ඉතින් මේ ලෝකය කියන්නේ බාහිර පවතින්නක් නොවේ. ඔබේ සිතේ නැවෙන මායාව. ආලෝකය, ශබ්ද, ගන්ධ, වර්ණ, ස්පර්ශය මේ සියල්ලම ඔබට ආවේනිකයි. ඔබ සිතා සිටියාට මේ බාහිරින් ඒ අත්දැකීම ඔබට තියෙනවා කියලා ඔබට කිසිදා බාහිර අත්දැකීමක් නැහැ. ඔබ සිහිනයක් දකින විට ඔබ ඇස් දෙක පියා සිටියේදී ඔබට ආලෝකය පෙනෙනවා. ඔබේ කන් දෙකට බාහිරින් සද්දයක් ඇහෙන්නේ නැහැ. නමුත් ඔබට සිහිනය තුල ශබ්ද ඇසෙනවා, වර්ණ පෙනෙනවා, ස්පර්ශය දැනෙනවා. ඔබට ලෝකයක් නැවී පවතිනවා. නමුත් ඒ සත්‍යයක්ද? ඒ බාහිර පවතින්නක්ද ඔබට පෙනෙන්නේ නැහැ නේද? ඔබේ සිතමයි. මේ ඔබ දකින ලෝකයක් එසේම මායාවක් පමණි. මේ බාහිර පවතින්නක් නොවේ. ඔබේ සිතේම ක්‍රේෂන් එකක්. ඔබේ සිතේම හටගැම්මක්. හැබැයි තුමයට කාරණය නම් මේ හටගැම්ම එක්ෂණයක පමණයි පවතින්නේ. ඔබ නුවණින් විමසා බැලුවොත් ඔබට එය වැටහේවි. බුදුන් වහන්සේ දේශනා කළේ බාහිර පවතින්නක් ගැන නොවේ. ඔබේ සිත සෑදෙන ආකාරය දැක්කොත් ඔබ මේ මායාවෙන් නිදහස් වෙනවා කියලා. ඉතින් වසර 2500කට පසු දැන් ඒ සිත සැදෙන හැටි, මේ මායාවෙන් මිදෙන හැටි යථාර්ථයක් ලෙස ඔබේ අත්දැකීමක් ලෙස ලෝකයට හෙළිවෙමින් පවතී. ඒ බුද්ධෝත්පාදෝ දේශනා තුලින්
වසර 2500කට පසු නැවත අවදි වී ඇති ඒ බුද්ධෝත්පාදෝ දේශනා ඔබත් අසා ඔබේ සිත සැදෙන හැටි දැනගෙන මේ ලෝකේ නිදහස් වෙන්න. මේ මායාව හඳුනා ගන්න. තෙරුවන් සරණයි.